හායි ළමයි කොහොමද ඔයාලට මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා අපි ලස්සන ට්‍රැවල් ව්ලොග් එකකින් හම්බ වෙමු කියලා. ඒත් මේ අයහපත් කාලගුණික තත්ත්වය නිසා අපිට යන්න බැරි වුණා. ඒ නිසා අපි තීරණය කරා අපිට ලේසියෙන්ම ඉක්මනට ගිහිල්ලා එන්න පුළුවන් තැනකට අද අපි යනවා කියලා. ඒ නිසා අපි ආවා දෙහිවල සූ එකට. සූ එකේ එක්කෙනෙකුගේ ටිකට් එක උනේ 295ක්. පොඩි ළමයින්ට නම් 118යි ගාණක් තමයි වෙන්නේ. ඉතින් අපි මුලින්ම ආවා මෙතෙන්ට අද දින මුහුදු සිංහ සංදර්ශනයේ නෑ කියලා ඒගොල්ලෝ බෝඩ් එකක් ගහලා තිබ්බා. නැත්තම් හවස සාමාන්‍යයෙන් 4:00-4:00 වගේ කාලෙදී ඒක පෙන්නනවා. නමුත් එදා වැස්සත් එක්ක පෙන්නුවේ නැහැ. ඊළඟට අපි ආවා මුලින්ම මින් මැදුරට. මේකේ එක ජාතියේ එක වර්ගයේ මාළු ඉන්නවා. මේ ඉන්නේ ලෝකයේ විශාලතම පක්ෂියා. මෙයාට පැයට කිලෝමීටර් 70ක වේගෙන් දුවන්නත් පුළුවන්. පියාට අක්‍රමවත්ව හැදිලා තියෙන නිසා මෙයාට පියාඹීමේ හැකියාව නැහැ. ඒ වගේම අවුරුදු 40ක් විතර ජීවත් වෙනවා. ඒ වගේම ලෝ විශාලතම බිත්තරේ දාන්නේ මේ පැස්බරුත් තමයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේ මෙතනින් ඉස්සරහට ඔයාලට ලස්සන යාළුවෝ ටිකක් බලා ගන්න පුළුවන්. ඔන්න ඊළඟට අපි ආවේ සත්තු අතට එන කවුරුත් බලන්න ආසාවෙන් ඉන්න තවත් යාළුවෙක් බලන්න. මෙයා තමයි දුඹුරු වලසා. මෙයා 1997 දී තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. එද්දි මෙයාගේ වයස අවුරුදු 9යි. දැන් මෙයාට අවුරුදු 36ක් වෙනවා. සාමාන්‍යයෙන් මේගොල්ලෝගේ ජීවිත කාලය අවුරුදු 20ත් 30ත් අතර වෙනවා. ඉතින් ඔයාලා හොඳට බලන් ඉන්නකෝ මෙයා මේ හරිබරි ගහිලා මොකද්ද කරන්න හදන්නේ කියලා.
මේ ඉන්න ළමයි දෙහිවල සූ එකට අලුතින් එකතු වෙච්ච හිපොපොටේමස් පැටවා මෙයාව මට මතක විදිහට ප්‍රවෘත්ති වලටත් පෙන්නුවා. සූ එක බලන් ගියපු අපිට තවත් එක් අවස්ථාවක් හම්බුණා මෙන්න මේ අලියට කෑම ටිකක් කවලා එයත් එක්ක ෆොටෝ එකක් ගහන්න. මෙයාගේ වයස දැනට අවුරුදු 36ක් විතර වෙනවා කියලා තමයි මේ වනජීවී නිලධාරීන් අපිට කිව්වේ. හම්බ වෙච්ච එක් විශේෂ සත්වයක් තමයි කොටලුවා කියලා කියන්නේ. මේ කොටලුවා කියන සත්වයා හැදෙන්නේ අශ්වයෙකුගේ සහ බූරුවෙකුගේ එක්වීමකින්. එහෙම නැතුව කොටලුවන්ට Tamanගේ වර්ගය බෝ කිරීමේ හැකියාවක් නැහැ. ඒක තමයි විශේෂත්වය. මගේ මල්ලි තාම පොඩි නිසා එයාවත් සූ එකට එක්කන් ගියා. බලන්නකෝ එයා මේ බූරුවව බදාගෙන කරන දේ. ඒ සතත් අපේ මල්ලිත් එක්ක හොඳටම යාළු වුණා. සූ එකට එන හැමෝම තවත් ආසාවෙන් බලන්න බලාගෙන ඉන්න තැනක් තමා මේ උරගීන්. එහෙම නැත්නම් සර්පයින් ඉන්න පැත්ත. ඔයාලට මේ වීඩියෝ එක මෙතනින් එහාට සර්ප විශේෂ උරග විශේෂ කීපයක්ම බලා ගන්න පුළුවන්.
මුළු සූ එක පුරාම මම දැකපු සතුන් අතරින් පෘෂ්ටිමත්ම සත්වයා තමයි මේ ඔයාලා දකින්නේ. එයා තමයි ජගුවරයා. මෙතන ඔයාලට පේනවා ඇති ජගුවරු දෙන්නෙක් ඉන්නවා. අර ගුහාව ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා. ජගුවරයන්ගේ හරිම පාට තමයි අර ඇතුලේ ඉන්න එක්කෙනා. නමුත් කලාතුරකින් සිදුවන මෙලනින් කණිකා ප්‍රමාණය වැඩිවීමත් එක්ක තමයි මෙන්න මේ විදිහට කළු ජගුවරයෙක් බිහි වෙලා තියෙන්නේ. මෙයාලගේ සාමාන්‍යයෙන් ආයු කාලය අවුරුදු 12ත් 20ත් අතර ප්‍රමාණයක් වෙනවා. හුදකලාව තමයි වාසය කරන්න කැමති. ව්‍යාප්තිය දකුණු ඇමරිකාවෙන් තමයි පටන් ගන්නෙ. අපි මෙතනට එද්දී මෙතන ඉන්න අංකල් කෙනෙක් මේ සත්තුන්ට කෑම දදා හිටියා. ඉතින් අපිත් එක්ක මගේ මල්ලිත් ගියානේ. එයා හරි ආසයි සත්තුන්ට එහෙම කෑම දාන්න. ඒ නිසා මම එයාට ඒ අවස්ථාව දුන්නා. එයා ඒ අංකල් එක්ක යාළු වෙලා මේ සත්තුන්ට කෑම දාන ඕගොල්ලන්ට ඔය පේන්නේ අපි මල්ලි මේ සත්තුන්ට කෑම දාන විදිහ. එයා හරි ආසාවෙන් ඒ දේ කරා. ඉතින් දැන් අපි සත්තුවත්ත බලලා ඉවරයි. ඒ වගේම අද දවසේ අපි දෙන්න ප්ලෑන් කරන් හිටපු එකක් තමයි අද දවසේ මගේ නිවාඩු දවස. ඒ නිසා සත්තුවත්ත බලලා ඊට පස්සේ නීරා ෆිල්ම් එක බලන්න යනවා කියලා. නීරා ෆිල්ම් එක අපි උදේ තමයි බලන්න ප්ලෑන් කරගෙන හිටියේ. ඒ වුණාට උදේ වරුවේ මෙයාවට කොහෙවත් පෙන්වන්නේ නැහැ ෆිල්ම් එක තියටර් වල. අපි යන්න හිතාගෙන ඉන්නේ 7යි කීයදයි? 7යි කාල. 7යි කාලේට තමයි නීරා ෆිල්ම් එක තියෙන්නේ මහරගමනේ. මහරගම ඇමිටි නේද? ඇමිටි තියටර් එකේ තමයි අපි බලන්න හිතාගෙන ඉන්නේ 7යි කාලේට තියෙන්නේ. දැන් වෙලාව හවස 5ට 5යි කාලේට වගේ ඇති. දැන් අපි ගෙදර ගිහිල්ලා ඊට පස්සේ එහෙම්මම චුට්ටක් වෙලා ගෙදර ඉඳලා එහෙම්මම අපි යනවා මේ නීරා ෆිල්ම් එක බලන්න. මොකද මම ඒක කාලයක් තිස්සේ ආසාවෙන් බලන්න හිතාගෙන හිටපු ෆිල්ම් එකක්. ඒකත් බලලා අද දවසේ මේ විදිහට ගත කරලා බලාපොරොත්තු වෙනවා ලබන සතියේ වැස්සේ නැත්තම් ලස්සන ට්‍රැවල් ව්ලොග් එකකින් ඔයාව හම්බ වෙන්න. ඒ නිසා ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. අපේ වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි. ඒ කියන්නේ මම රජනක්.